අයිබෝන් ළමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ ජීවවිද්‍යා විෂයෙන් විශේෂ තියෙන 9 වෙනි එකේ ශුද්‍ර ජීව විද්‍යාව. මේ ශුද්‍ර ජීව විද්‍යාවට අදාළව කොටස් වශයෙන් අනුමාත්‍රක වශයෙන් අපි එකින් එක ඉගෙනීමකට බලාපොරොත්තු වෙනවා. මේ ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? මේකේ තාම කරගත් පොයින්ට් තුනක් තියෙනවා. මොකක්ද? ශුද්‍ර ජීවීන් PAV ඇසට පැහැදිලිව නොපෙනෙන. මේ පොයින්ට් එක ඕනම. PAV ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්. PAV ඇසට පෙනෙන සීමාව මිලිමීටර් 0.1යි. මේක තමයි අපිට පේන සීමාව. එහෙනම් ශුද්‍ර ජීවීන් මිලිමීටර් 0.1කට වඩා අඩුයි. මිලිමීටර් 0.1කට වඩා අඩුයි. ශුද්‍ර ජීවීන් මිලිමීටර් 0.1කට වඩා අඩුයි. එහෙනම් ශුද්‍ර ජීවී සම්බන්ධව අපි කරුණු ටිකක් දැනගන්න ඕනේ. PAV ඇසට පැහැදිලිව නොපෙනෙන විශාලත්වය මිලිමීටර් 0.1කට වඩා අඩුයි. PAV ඇසට නොපෙනෙන නිසා අපිට උන කියත හැකි අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කළ යුතු. අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කළ යුතු. නිරීක්ෂණය කළ යුතු. මෙන්න මේකට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා. මේක තමයි ශුද්‍ර ජීවීන් පිළිබඳ පළවෙනි දෙක. ශුද්‍ර ජීවීන්ගේ අන්වීක්ෂීය ස්වභාවය. ඒ අන්වීක්ෂණය බලන්න. අන්වීක්ෂීය ස්වභාවය. මිලිමීටර් 0.1 සිට නැනෝමීටර් දක්වා නැනෝමීටර් 0.04ක් වගේ සීමාව දක්වා මෙන්න මෙතර පරාසක ශුද්ධ ජීවීන් ඉන්නවා. අන්වීක්ෂයෙන් පේන සීමාව මිලිමීටර් 0.1යි. නැනෝමීටර් 0.4 කියන්නේ ඉලෙක්ට්‍රෝන නිරීක්ෂණ බලන්න ඕනේ. මෙන්න මෙතර පරාසයක් තුළ ශුද්ධ ජීවීන් ඉන්නවා. මේ පරාසය තුළ ශුද්ධ ජීවීන් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ සියලුම අය ගැන අපි ඉගෙන ගන්න ඕනේ. තුන. එහෙනම් අපි දැනගන්න ඕන කවුද ශුද්ධ ජීවීන් ඈත් වෙන්නේ කියලා. කවුද ශුද්ධ ජීවීන් ඈත් වෙන්නේ? ඒ බැක්ටීරියා. බැක්ටීරියා සියලුම ශුද්ධ ජීවීන්. බැක්ටීරියා සියලු ශුද්ධ ජීවීන්. මෙතන බලන්න. බැක්ටීරියා ඝනවාස අපේ හැරේ. බැක්ටීරියා ඝනවාස අපේ හැරේ. සෙවල ගුලි හැටියට. හැබැයි ඝනවාස කියන්නේ එකේ පේන්නේ. එහෙනම් තනිතර ජීවීන් ගත්තාම පේන්නේ නැහැ. තනිතර ජීවීන් ගත්තාම පේන්නේ නැහැ. ශුද්ධ ජීවීන් තනිතර ජීවීන් ගත්තාම පේන්නේ නැහැ. හැබැයි ඝනවාස පේන්නේ. ඝනවාසය කියන සමූහයක් එකට ඇලිලා එකව ඉන්නකොට. B cyanobacteria. cyanobacteria. එහෙනම් ශුද්ධ ජීවීන් දායනවා බැක්ටීරියා සියල්ල, cyanobacteria සියල්ල. නිකම්ම cyanobacteria කියනකොට සියල්ලකම වටිනාකම වැඩි. අයි කියනවා බැක්ටීරියා cyanobacteria. C දිලීර. සියලු දිලීර ශුද්ධ ජීවී. එනකම් ඇයි ඒ වගේ බිම්මල හැරෙනවා. උස්ස හැරෙනවා. හැබැයි බිම්මල හදන්න ශුද්ධ ජීවී කෝටි ගාණක් ඕනේ.
බිම්මලක් හදන්න ශුද්‍ර ජීවි කෝටි ගණනක් ඕනේ. මේ බිම්මල තුනක් එක ශුද්‍ර ජීවියෙක් ගත්තොත් පේන්නේ. දිලීර සියල්ලම ශුද්‍ර ජීවි. හැබැයි උගේ ප්‍රජනකමුව බිම්මල වගේ මහේක්ෂ වෙන්න පුළුවන්. ඊළඟට D. කවුද ශුද්‍ර ජීවි ඇතුළේ D කණ්ඩායම? ප්‍රෝටිස්ටා. බලන්නකො මේ ඉගෙන වචනේ මොකක්ද? ප්‍රෝටිස්ටා සමහරක්. බලන්න මේ වචන දෙකේ වැදගත්කම මෙතන සියල්ල, මෙතන සියල්ල, මෙතන සමහරක්. ඒ පොයින්ට් එක ඕන හරියට. විභාගයට බලන්න පොයින්ට් එක. ප්‍රෝටිස්ටා ගත්තාම ප්‍රෝටිස්ටාට අයිතින ඇල්ගී. දැන් උල්ල වගේ අල්ගාව ගන්නකො. එහෙම තියෙන්නේ උල්ල වගේ අල්ගාව ගන්නකො. අපි ප්‍රෝටිස්ටා ගත්තාම ප්‍රෝටිස්ටාට අයිතිනවා කණ්ඩායම් දෙකක්. එකක් තමයි ඇල්ගී. අනෙක තමයි ප්‍රෝටෝසෝවා. මේ ප්‍රෝටෝසෝවා සියල්ල අන්විෂය. මොනවද කියනවා? සියල්ල අන්විෂය. හැබැයි ඇල්ගී සමහරක් අන්විෂය. මතක් කර තුන්වෙනි පාඩම ඇල්ගී වලින් උල්වා ශුද්‍ර ජීවියෙක් නෙවෙයි. හැබැයි ඩයටම් ශුද්‍ර ජීවි. එනම් සමහර ඇල්ගී ශුද්‍ර ජීවි. ප්‍රෝටෝසෝවා සියල්ල ශුද්‍ර ජීවි. බැක්ටීරියා සියල්ල ශුද්‍ර ජීවි. සයිනෝබැක්ටීරියා සියල්ල ශුද්‍ර ජීවි. දිලීර සියල්ල ශුද්‍ර ජීවි. ප්‍රෝටිස්ටා සමහරක් ශුද්‍ර ජීවි, සමහරක් ශුද්‍ර ජීවි නෙවෙයි. ඊළඟටව ප්‍රෝටිස්ටාවට අමතරව තව ඉන්නවා ශුද්‍ර ජීවි. කවුද? ඔන්නෝගලට අමතක වෙන නම මොලිකියුටන්. මොලිකියුටන් කියලා කියනවා. මෑත කාලේ හොයාගත්තා. බැක්ටීරියාන බොහෝ දෙනා සමාන ඒ බැක්ටීරියා කියලා සලකන්නේ නැහැ. මේ මොලිකියුටන් අයිති වෙනවා ආකාර දෙකක්. එකක් තමයි මයිකෝප්ලාස්මා. මයිකෝප්ලාස්මා කියන සියල්ලම ශුද්‍ර ජීවි. මිනිසාට රෝග බෝ කරන අය, සතුන්ට රෝග බෝ කරන අය. අනිත් තමයි ෆයිටෝප්ලාස්මා. ෆයිටෝප්ලාස්මා ශාක වලට රෝග බෝ කරන අය. මේ මොලිකියුටන් බැක්ටීරියාවල වෙනස්. කොහොමද? බැක්ටීරියාවල සෛල බිත්තියක් තියෙනවා, මොලිකියුටන් සෛල බිත්තියක් නැහැ. බැක්ටීරියාවල සෛල බිත්තියක් තියෙනවා, මොලිකියුටන් සෛල බිත්තියක් නැහැ. ඒක නම් වෙනස්. ඊළඟට කවුද ඉන්නේ? ආකියා. ආකියා ඉන්නේ ආන්තික පරිසරවල. ආන්තික පරිසරවල. ඒ කියන්නේ මුහුදු පොතර වගේ තැන්වල, ගිනි කඳු වගේ තැන්වල, අධික පීඩනයේ තියෙන තැන්වල, උෂ්ණත්වයේ වැඩි තැන්වල, සීතල තියෙන තැන්වල, ලුණු ලවණ තියෙන තැන්වල, ප්‍රබල අම්ල තියෙන තැන්වල, භස්ම තියෙන තැන්වල පෙට්‍රෝල් වයින්. පෙට්‍රෝල් වල ශුද්‍ර ජීවි ඉන්නවා. ඒ කියන්නේ පෙට්‍රෝල් වල කියන්නේ පොසිල. පොසිල වල වයින්. ඊළඟට මේකට කවුද ඉන්නේ? ඊළඟට කවුද මේකට ඉන්නේ? මේකට ඉන්නවා වෛරස්. වෛරස් හා වෛරෝයිඩ්. මේ ඔක්කොම ගැන ගන්න. වෛරස් වල කොටුවක් තියෙනවා, වෛරෝයිඩ් වල කොටුවක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් සහිතව තියෙනවා. ඊළඟට ප්‍රියෝන කියලා කොටසක් මෑත කාලේ හොයාගත්තා. මේ ප්‍රියෝන කියන රෝග බෝ කරන ප්‍රෝටීන් අංශ වර්ගයක්. මේ සියල්ලම ශුද්‍ර ජීවි. මේ වෙනකොට ශුද්‍ර ජීවි අතිශාල සංඛ්‍යාවක් පාගෙන තියෙනවා. ඒ සියලු ශුද්‍ර ජීවි එකතු කරලා හදලා තියෙන ශුද්‍ර ජීවි ලෝකය. ශුද්‍ර ජීවි ලෝකය කියන එක කෘත්‍රිම වර්ගීකරණය. ශුද්‍ර ජීවි ලෝකය මේ සියල්ල පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය කිරීමට අපි කියනවා ශුද්‍ර ජීවි විද්‍යාව.
මේ සියලු ශුද්‍ර ජීවීන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය කිරීම අපි කියනවා ශුද්‍ර ජීවී රෝගී කියලා. මේ වෙනක හඳුන්වා දීම වැදගත්කම මොකක්ද? ශුද්‍ර ජීවීන්ට විරුද්ධ වර්ධනය මොකක්ද? මහා ජීවී. මහා ජීවීන් කියන්නේ කවුද? ශාඛාසක්. මේගොල්ලෝ හැරපේන හොඳට. අඹ ගහ පේනවා. හරකෙක් පේනවා. ගැලවිලි පේනවා. හැබැයි බැක්ටීරියා පේන්නේ නැහැ. ඔවුන් ශුද්‍ර ජීවී. මේ ශුද්‍ර ජීවී නිසා අතිශයින් වැදගත්. වර්තමානයේ බොහෝ දේවල් කර්මාන්ත කරන්නේ, වෛද්‍ය විද්‍යාවට ගන්නේ, හුඟක් දේවල් ඥානදාර්ශනික ගන්නේ ශුද්‍ර ජීවී. නිසා මොන පිළිවෙල අධ්‍යයනය කිරීම අතිශය වැදගත්. වර්තමානයේ කැලණි විශ්වවිද්‍යාලයේ ශුද්‍ර ජීවී විද්‍යාව මයික්‍රෝබයොලොජි වෙනම පාඨමාලාවක්. මේ පාඨමාලාව හදාගන්නට හැකි අවස්ථා ගොඩක් වැඩි. ඉහළ වැටුප් ලබනවා. අපිට මේක වැදගත් වෙන්නේ උසස් පෙළ විභාගයේදී ලකුණු 10ක් 15ක් ලකුණු පොවන්න කියලා. හුඟක් අයට මගේ පාඩමක් මේ පාඩම. ඔයගලන්ට මේ පාඩම මේක බැලුවා මොකද කරගන්න පුළුවන් අපි කොටස් හොයන්න දෙන්න. ශුද්‍ර ජීවීන්ගේ විශාලත්වය. ශුද්‍ර ජීවීන්ගේ විශාලත්වය. හැඩ පේන්නේ නැති වුණාට මේ අය විශාලත්වයක් තියෙනවා, විශාලත්වයේ පරාසයක් තියෙනවා. මේ ශුද්‍ර ජීවී විශාලත්වය අනුගමනය මොකෙන්ද අපි? මිලිමීටර වලින්. මිලිමීටර 10 කට වඩා අඩු වෙනවා. මිලිමීටර එකක් කියන්නේ මයික්‍රෝමීටර 10 3ක්. එහෙනම් දශම එකක් කියන්නේ මයික්‍රෝමීටර 100ක්. මේවා පෙරලා ගන්න පුළුවන් නේද? බහුවර්ණ වල හයි. හොඳට බලන්න මේක මිලිමීටර දශමයකයි. මේක මයික්‍රෝමීටර 100යි. මයික්‍රෝමීටර එකක් සමානයි නැනෝමීටර 10 3ක්. එහෙනම් මයික්‍රෝමීටර 100ක් කියන්නේ නැනෝමීටර 100 වැඩි කිරීම 10 3ක්. මේවා පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. මොකද බහුවර්ණ වල මේ අගේ හොඳට බලන්න මිලිමීටර මේ මේ අගේ හොඳට බලන්න මේ මයික්‍රෝමීටර මේ අගේ හොඳට බලන්න මේ නැනෝමීටර මේ එයම උත්තරේ වගන්න ඕනේ. මෙන්න මේ පරාසු මුල තමයි ශුද්‍ර ජීවී ඉන්නේ. මෙන්න මේ පරාසු තමයි ශුද්‍ර ජීවී ඉන්නේ. ඊළඟ බලමු ශුද්‍ර ජීවීගේ සාර්වත්‍රික ස්වභාවය. සාර්වත්‍රික භාවයක ස්වභාවය. සාර්වත්‍රික ස්වභාවය. සාර්වත්‍රික කියන්නේ ජීවියෙක් ජීවත් වෙන පුළුවන් ස්ථානයක් ජෛව ගෝලය. ජෛව ගෝලය කියන්නේ ස්වභාවිකව ජීවියෙක් ජීවත් වෙන පුළුවන් තැන. මේ ජෛව ගෝලය තුළ ඕනම තැනක ශුද්‍ර ජීවී ඉන්න පුළුවන්. ඒ කියන්නේ සාගරයේ ඉන්නවා. පසේ ඉන්නවා. වායු ගෝලයේ ඉන්නවා. ජීවී දේහ තුල ඉන්නවා. ජීවී දේහ පිටතේ ඉන්නවා නැත්තරක් නැහැ. බාහිර විවෘත හැම කුෂ්ඨකම ඉන්නවා. ආයම ජලයේ ඉන්නවා, සාගරයේ නිදි ඔක්කොගෙම ඉන්නවා. පසේ ඉන්නවා. වායු ගෝලයේ ඉන්නවා. ජීවී දේව පිටත මතු පිට ඔක්කොගෙම ඉන්නවා. අපේ ආහාර මාර්ග වල ඉන්නවා, සමයේ ඉන්නවා. ජීවිතවල ජීවත් කරන හැමතැනම ඉන්නවා. හැබැයි වෙනසක් තියෙනවා. මොකද වෙනස? මහා ජීවිතවල ජීවත් වෙන්න බැරි තැන්වල. මහා ජීවිතේ ජීවත් වෙන්න බැරි තැන්වල. ශුද්‍ර ජීවිතේ ඉන්න පුළුවන්. මහා ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් තැන්වල ශුද්‍ර ජීවිතේ ඉන්න පුළුවන්. උදාහරණයක් දඩක මතු පිට ගැඩවිලක ජීවත් වෙන්න බෑ. දඩක මතු පිට ගැඩවිලක ජීවත් වෙන්න බෑ.
හැබැයි බැක්ටීරියාව අනන්ත ප්‍රමාණයක්. අපි වීදුරුවක බැක්ටීරියාව ඕන තරම් ඉඳලා කඩදාසි ගොඩක් ගන්න ඕන තරම් බැක්ටීරියා මේ දුවිලි වල ඕන තරම් ඉන්නවා. මානීට ජීවත් වෙන්න බැරි දෙයක් වල තමයි සුද්ධ ජීවි ඉන්නවා. ඒක අපි දැනගන්න ඕනේ. ජෛව ගෝලයේ හැමතැනම සුද්ධ ජීවි ඉන්නවා. මහා ජීවිතේ ජීවත් වෙන්න බැරි දෙයක් වල පවා සුද්ධ ජීවි ඉන්නවා. මේකට කියනවා සාර්වත්‍රික ස්වභාවය. මේ සාර්වත්‍රික ස්වභාවයට හේතු තියෙනවා. සාර්වත්‍රික ස්වභාවයට හේතු තියෙනවා. ශුද්ධ ජීවියේ සාර්වත්‍රික භාවයට හේතු. සාර්වත්‍රික භාවයට හේතු. එක ප්‍රමාණය ඉතා කුඩායි. දෙක ඉඩක් වෙන්නේ නැහැ. ඉඩක් අවශ්‍ය නැහැ. ඉඩක් යන්නේ නැහැ. ඉඩක් අවශ්‍ය නැහැ. තුන අවශ්‍යතාවය ඉතා අඩුයි. ඒ කියන්නේ ආහාර ඉතා අඩුයි. ජලය ඉතා අඩුයි. වාතය ඉතා අඩුයි. හතර ව්‍යාප්ත වෙන්න පුළුවන් ඕනම ක්‍රමයකට. ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි. ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි. තුලගේ යන්න පුළුවන්, ස්පර්ශය යන්න පුළුවන්, ජලයේ යන්න පුළුවන්. පහ ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි වගේම අනුවර්තනය වීමේ හැකියාව වැඩි. සංස්කාර හැඩ ගැහෙන්න පුළුවන්. එතකොට එක්කෙනාගේ කෝටි ගණක් හැදෙන්න පුළුවන්. අනුවර්තනයේ හැකියාව වැඩි. 6 ප්‍රදේශවල වේගය වැඩි. එහෙනම් ශුද්ධ ජීවිත ඕනම පරිසරයක පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන් ජීවත් වන ස්ථාන. ශුද්ධ ජීවීන් ජීවත් වන ස්ථාන අතරින් කටුක ස්ථාන වලට අපි කියන්නේ ආන්තික පරිසර. ආන්තික පරිසර. දැන් හිතන්නකො පෙට්‍රල් වල සාමාන්‍ය ජීවත් වෙන්න බෑ. හැබැයි ශුද්ධ ජීවිත පුළුවන්. මේ ආන්තික පරිසර වැඩියෙන් ඉන්නේ ආත්‍යාව. කොහෙද මේ ඉන්න පුළුවන්? තාපකාම පරිසරවල ඉන්න පුළුවන්. ඉනිගදුවක්, උල්දියල්පත් වගේ සීතල පරිසරවල ඉන්න පුළුවන්. හිමකම්, උත්තර ද්‍රව්‍ය, දක්ෂිණ ද්‍රව්‍ය, බාෂ්පකාම පරිසරවල ඉන්න පුළුවන්. බාෂ්පික පරිසර. පස ගැන කල්පනා කරන කැල්සියම් කාබනේට්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් කාබනේට් වතුරේ දියලා ඒ වගේ තියෙනවා. අම්ලකාම පරිසරවල ඉන්න පුළුවන්. ආම්ලික පරිසරවල සල්ෆරික් අම්ල, HCl තනබව අඩුවන පසේදිකොත් ඉන්නවා. සාන්ද්‍රයෙන් ජීවත් වෙනවා නේද? පීර්ණකාම පරිසරවල මුහුදුපතුලේ පීර්ණ හරි වැඩි. මේ වගේ ආන්තික පරිසර ජීවත් වෙන්න පුළුවන්. සමාජීවි මේ තත්ත්ව දෙක තුනකට වුතු දෙනවා. උදාහරණයක් ගන්නකො මුහුදුපතුලේ ජීවත් වෙන කෙනෙක් ගත්තාම මුහුදුපතුලේ එක පීඩනය වැඩි. දෙක උෂ්ණත්වය ඉතාලි. එහෙනම් මේ දෙකේම ජීවත් වෙන අය ඉන්නවා. මහා ජීවිත ජීවත් වෙන්න බැරි. අතිශයින් කටුක පරිසරවල ශුද්ධ ජීවිත ඉන්න පුළුවන්. අතිශයින් කටුක පරිසරවල ශුද්ධ ජීවිත ඉන්න පුළුවන්. මේ අතරින් වඩා වැදගත් වෙන්නේ ආත්‍යය. මේ ශුද්ධ ජීවි සමූහය
අපිට මූලික වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ශූන්‍යස්තිය, ප්‍රාග්ඥස්තිය. ප්‍රාග්ඥස්තියට අයිති වෙනවා බැක්ටීරියා, සයනොබැක්ටීරියා, ආර්කියා. තව ඒකම ව්‍යුත්පන්න වෙච්ච කොටසක් තියෙනවා ඇක්ටිනොමයිසිටිස් කියලා. අපි ඉස්සරහට වරක් කරේ. මොලිකියුල් කියන ඔක්කොම ප්‍රාග්ඥස්තිය. ශූන්‍යස්තියට අයිති වෙනවා දිලීර, ප්‍රොටිස්ටා වගේ මේ දෙකම අතුලත් වෙන්නේ නැති වෛරස් ඉන්නවා. වෛරෝයිඩ් ඉන්නවා. ප්‍රියෝන ඉන්නවා. එන ශුද්ධීගේ විවිධත්වය අතිශය විශාලයි. ශූන්‍යස්ත ශුද්ධීගේ ඉන්නවා. ප්‍රාග්ඥ ශුද්ධීගේ ඉන්නවා. මේ දෙකට අතුලත් වන වෛරස් ඉන්නවා, වෛරෝයිඩ් ඉන්නවා, ප්‍රියෝන ඉන්නවා. කටු පරිසර වලට අමතරව මේ ජීවත් වෙන සාමාන්‍ය පරිසර බෞද්ධයන් සාමාන්‍ය පරිසර මතක තියාගන්න හොඳට පරිසරයේ හිත කරවෙන්න ජීවීන් ජීවත් වෙන ප්‍රමාණය වැඩි විවිධත්වය වැඩි. පරිසරයේ හිත කරවෙන්න ජීවීන් ජීවත් වෙන ප්‍රමාණය වැඩි විවිධත්වය වැඩි. ඒක අනිත් පැත්ත පරිසරයේ අහිත කරවෙන්න ජීවීන් ජීවත් වෙන සංඛ්‍යාව වැඩි විවිධත්වය වැඩි. සාමාන්‍ය පරිසර කියනවා ජලය, කරදීනෙන්නේ, පසේ වැඩියනේ මතු පිටින් වායුවේ කලින් මම කිව්ව ජීවිතයේ තුල පිටත මම ඔකට සාමාන්‍ය පරිසර තුල සමහර තැන් තියෙනවා ආන්තිකයි. ශුද්ධ ජීවිතයේ ප්‍රධාන වේගය सामान्य जीवन सापेक्ष शुद्ध जीवन प्रेरणा वेगे වැඩි. අපරා අවශ්‍යම අවුරුදු 3-4ක් වැඩින්න ඕනේ. මල් පල ගන්න. කුඩා හතෙක් සලකන්න ඕනේ. කරගොත් එක් මාස කීපයක් යනවා පටන් ගන්නවා. හැබැයි ශුද්ධ ජීවිතවල බැක්ටීරියා පැය භාගයක සැරයක් පැය භාගයක මිනිත්තු 30ක් මිනිත්තු 30 සැරයක් උගේ සංඛ්‍යාව වෙනනම් 2යි වෙනවා. ඒ කියන්නේ ලක්ෂයක් හිටු ලක්ෂ 2යි කෝටියක් හිටු කෝටි 2යි. ඒ කියන්නේ මොන්ගේ ප්‍රජාතන්ත්‍රයේ ඒ තරම් වැඩි. උදේ කැම කාලා ගෙදරින් යන ළමයෙකුගේ දතක හිටියොත් එම් බැක්ටීරියා 10ක් හතර කැම කෑවේ කියන්නේ 7මාරේකට 20යි. 8 වෙනකොට 40යි. 8මාරේකට 80යි. හවස එනකොට කෝටියක්. ඊළඟ භාගයේ කෝටි 2යි. මේ තරම් වර්ධන වේගයක් මහා ජීවිතේ නැහැ. මේ ප්‍රධාන වේගය ඉදිරි පදයක් කරනවා. අපිට ශුද්ධ ජීවීන් අපේ වාසිය හරව ගන්නවා නම් ප්‍රධාන වේගය වැඩි වෙනකොට ගොඩක් හදා ගන්න පුළුවන්. අවාසි හදා ගන්නවා නම් උන් වැඩි වෙනකොට අපේ රෝග කියලා ප්‍රශ්න වෙනවා. ඒකද විද්‍යාඥයෝ මේ ශුද්ධ ජීවීන්ගේ ප්‍රධාන වේගය ප්‍රස්තාරකට වෙනවා. කොහොමද ප්‍රස්තාරකට කරන්නේ? ශුද්ධ ජීවීන්ගේ සංඛ්‍යාව y අක්ෂයට යනවා. කාලය x අක්ෂයට යනවා. මුලින් පෙට්ටියේ තම ශුද්ධ ජීවී සංඛ්‍යාව n බිඳුව කියලා හිතමු. මුලින් තම සංඛ්‍යාව n බිඳුව නම් මුල් කාලේදී වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා. වේගයෙන් වැඩි වෙනවා. නියතෝ තිබිලා අඩු වෙන තරම තියෙනවා. මේ ශුද්ධ ජීවී වර්ධනය සහ කාලයක ප්‍රස්තාරය මුල් කාලේ වර්ධනය වෙන්නේ හිමි. ඕනම ජීවවල පරිසරයට හුරු වෙන කාලයක් යනවා. සාධක වුණි ලැබෙනකොට ශුද්ධ ජීවී සංඛ්‍යාව වැඩි වෙනවා.
සීමාකාරීව නියත වෙනවා. ක්ෂුද්‍රජීවි නිදාස් කරන විස අපද්‍රව්‍ය උන්ගේ ජීවිත රසර නැදිලා උන් මැරෙන්න පටන් ගන්නවා. අවසාන සංඛ්‍යාව බිඳුවක් කරනවා. එහෙනම් මේක අනුගමනය කරන්න වැදගත්. මේ බිඳුවක් නේ වෙලාවේ ආපහු ක්ෂුද්‍රජීවි නැමොත් උන් ඔක්කොම මැරෙනවා. එහෙනම් මේ වෙලාවේ මේකේ තියෙන විස එකතු කරලා රෝගියෙකුගේ ඇඟට දැම්මොත් එම බැක්ටීරියා මැරෙනවා. එන ඖෂධ නිෂ්පාදනයේදී මේවා යොදා ගන්න පුළුවන්. ඖෂධ නිෂ්පාදනයේ මේවා යොදා ගන්න පුළුවන්. මේ සම්බන්ධය අපි තේරුම් ගන්නේ ජනන කාලේ හැටියට. ජනන කාලය කියන්නේ ක්ෂුද්‍රජීවි සංඛ්‍යාව දෙගුණයක් වෙන්න ගත වෙන කාලය. එයින් 2 වෙන්න ගත වෙන කාලය. කාලය වැඩි කියන්නේ ප්‍රජනන වේගය අඩුයි. කාලය අඩුයි කියන්නේ ප්‍රජනන වේගය වැඩි. ජනන කාලේ ක්ෂුද්‍රජීවිගේ ප්‍රජනන වේගය තේරුම් ගන්න ඕනේ.